ජලය තුළදී සම්පූර්ණයෙන්ම විඝටනය වී H+ ලබා දේ නම් අපි ඒකට කියනවා ප්‍රබල අම්ලයක් කියලා. උදාහරණයක් විදිහට HCl aqueous විඝටනය වෙලා ජලයට සම්පූර්ණයෙන්ම H+ ධන Cl - aqueous ලබා දෙනවා. දුබල අම්ලයක් කියන්නේ ජලය තුළදී අසම්පූර්ණ විඝටනය වෙලා ජලයට H+ ලබා දෙන අම්ල. උදාහරණයක් විදිහට ඇසිටික් අම්ලය ගන්න පුළුවන් CH3COOH aqueous සමතුලිතයක් H+ aqueous ධන CH3COO- aqueous. අපිට මේ සමතුලිතය ජලයත් ඇතුළත් කරලා මේ විදිහට ලියන්න පුළුවන් CH3COOH aqueous ධන H2O liquid සමතුලිතයක් CH3COO- aqueous ධන H3O+ aqueous කියලා. මේ සමීකරණය සඳහා සමතුලිතතා නියතය ලිව්වොත් සාන්ද්‍රණය සඳහා සමතුලිතතාවයේ Kc සමානයි CH3COO- aqueous සාන්ද්‍රණය වාරයක් H3O+ aqueous සාන්ද්‍රණය බෙදීම CH3COOH aqueous සාන්ද්‍රණය වාරයක් H2O liquid සාන්ද්‍රණය. එතකොට ජලයේ සාන්ද්‍රණය නියතයක් නිසා අපිට ජලයේ සාන්ද්‍රණය සහ Kc සඳහා තනි නියතයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් Kc වාරයක් H3O+ aqueous සාන්ද්‍රණය සමානයි CH3COO- aqueous සාන්ද්‍රණය වාරයක් H3O+ aqueous සාන්ද්‍රණය බෙදීම CH3COOH aqueous සාන්ද්‍රණය කියලා. එතකොට මෙන්න මේ දෙන්න වෙනුවට තනි නියතයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒකට කියනවා Ka සමානයි CH3COO- aqueous සාන්ද්‍රණය වාරයක් H3O+ aqueous සාන්ද්‍රණය වාරයක් බෙදීම CH3COOH aqueous සාන්ද්‍රණය. එතකොට Ka කියන්නේ දුබල අම්ලයක් සඳහා විඝටන නියතය. මේ විඝටන නියතය Ka අගය උෂ්ණත්වය මත පමණක් රඳා පවතිනවා. උෂ්ණත්වය මත පමණක් රඳා පවතිනවා. එතකොට Ka අගය වෙන්නේ විඝටනය වූ අම්ල සාන්ද්‍රණය වාරයක් H+ අයන සාන්ද්‍රණය බෙදීම විඝටනය නොවූ අම්ල සාන්ද්‍රණය. යම් අම්ලයක Ka අගය ඉතා වැඩි නම් එයා ප්‍රබල අම්ලයක් බවට පත් වෙනවා. Ka අගය අඩුයි නම් එයා දුබල අම්ලයක් බවට පත් වෙනවා. අම්ලයක ප්‍රබල දුබල බව තීරණය කරන්නේ Ka අගය මත.